Production. අර කොප්පිය දෙන්නේ නැහැ මම බයික් එකක්වත්. ඔව් බං ඒ යකාට ගොඩට ගහන්න ඕනේ අක්කෝ. ඒ ගොයියා ඉරි අප්පේ. කවුරු දෙක්කේ නේ? පැත්ත ගියත් බොරුම කෙලි නෑ. හෙන ගැහුවත් පිස්සු කෙලි නෑ. ශ්‍රී ලංකාවේ එකම එක නාලිකාව විජ්ජා ටීවී. මේ අවස්ථාවේදී අපි ඉන්නේ නයා කිලියාගම ගමේයි. අපි ගිහිල්ලා බලමු ගොවි මහත්තයෙක් ඉන්නවා යාගෙන් අහලා. ආලත් ඉතින් ගම්මකට ආවම නාලා යන්නේ. නාන්න උනා තමයි. අර කෝ අර පොඩියලා. ඌ දිව. ගියාටිට. හරි හරි බයි යම. සීයේ මොකද පුතාලා මේ මයික් කැමරා අවශ්‍යද? මේ සියා බලන channel එක මොකද්ද? රහිරු ටීවී. පුතාලා මේ අර සල්ලි දෙන channel එකකින්ද? ඉන්නවා මං කියන්න බලන්න ටෙලිග්‍රාම අක්බරට යන වෙලාවේ රොන් සොයා ආල වන්දි ඉස්සර අනුපම ගියා දැන් ඒක ඉතින් YouTube එකෙන් බලනවා. සල්ලි දෙන්න පුතාලා දැම්මට. සල්ලි මොන සල්ලි? පුතාලා ටෙලිග්‍රාම බලනවාද කියලා සල්ලි දෙන channel එකකින් නෙමෙයිද? නෑ අපි මේ විජ්ජා ටීවී එකෙන්. මම අමතක නෑ. ලක්ෂණ නමක් හැබැයි මම බලනවා නෑ මීට කලින්. පුතාලා අලුතෙන් එන්නේ නැති. අලුතෙන් තමයි. ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන්න නම් පුතේ හිරු ටීවී එකෙන්වත් උපදෙස් ගන්න ඕන. මොන හිරුවක්ද අනේ? දැන් පුතාලා මොකෝ මේ පැත්තේ ආවේ? මේ සීයාගෙන් පොඩි ප්‍රශ්න වගේක් අහන්න. අහන්නකො ඉතින් මට අත වැඩ තියෙනවනේ මෙතන. කමක් නෑ සීයේ. මට කියන්නකෝ මේ ගමට නයා කිලියාගම කියලා හැදුනේ කොහමද? ඒක නම් ටිකක් කතාවක්. මේ අවුරුදු බර ගානක කලින් මේ ගමේම මම අතකයි මම හිච්චි කොල්ලා ඈ ඔය පුතාලා වගේම මීඩියා කණ්ඩායමක් ඇවිල්ලා වෙල් වල බැහැලා මඩ කා ගිහින් ප්‍රශ්න ඇහුවා. මට මතකයි එදා මම බලාගෙන හිටියේ පුතාලාගෙන් කොයි මහත්තයෙක්ගෙන් ප්‍රශ්න අහන් ඉද්දි මේ මීඩියා මේ මෙතන මනේ මටත් හිතයි කරන්න ආදරේ තනිකම මේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ තනිකම මේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ